ආදරණීය යාළුවනි, විශ්ව පණිවිඩ වෙතින් ඔබව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔබව එක්කගෙන යන්නේ ඔබේ අනාගතය වෙනස් කරන අద్භූත ලෝකයකට. දැන් හොඳින් ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ හිත සම්පූර්ණයෙන්ම සංසුන් කරගන්න. දැන් තිරයේ පෙනෙන මේ අద్භූත දොරටු තුල දිහා හොඳින් බලන්න. මල් පිරුණු පළවෙනි දොරටුව, රන්වන් ආලෝකයේ විහිදෙන දෙවන දොරටුව සහ තරු පිරුණු තුන්වන දොරටුව. මේ දොරවල් තුනෙන් ඔබ තෝරාගන්නේ කුමන දොරටුවද? මේ වෙලාවේ ඔබේ යටිහිතට මුලින්ම දැනුණු ඔබේ ඇස වැඩිපුරම ගැටුණු දොරටුවේ අංකය පහලින් කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඒ දොරටුවේ එහා පැත්තේ ඔබ වෙනුවෙන් විශ්වය ලෑස්ති කරලා තියෙන මහා පුදුමය මොකක්ද කියලා අපි අහමු. ඔබ තෝරාගත්තේ ඒ සුන්දරු මල් වලින් පිරුණු අංක 1 දොරටුව නම්. මගේ ආදරණීය සුන්දරු ආත්මයනි, මේ මොහොතේ ඔබේ යටිහිත විශ්වයෙන්ම ඉල්ලා සිටින්නේ මහා පිරිසිදු සැනසීමක්, සුවයක්. පහුගිය කාලය පුරාවටම ඔයාගේ හිත, ඔයාගේ මුළු මනසම, ඔයාගේ මුළු ආත්මයම කොච්චරනම් වෙහෙස වුණාද? ඔයා අනිත් අයව සතුටු කරන්න ඔයාගේ ප්‍රශ්න කාටවත් නොපෙනෙන්න හිත ඇතුලේ හිර කරගෙන, පවුලේ අයගේ බර ඔයාගේ කරට අරගෙන අන්තිමට ඔයාවම නැති කරගත්තා නේද? ඔයාගේ හිතේ තිබුණු දුක, ඔයා විඳපු මානසික පීඩනය, රෑ තනිවම හෙලපු කඳුළු කාටවත් පෙනුනේ නැහැ. මාව තේරුම් ගන්න, මාව බලාගන්න කවුරුත් නැහැ නේද කියලා හිතට මහා ලොකු තනිකමක් දෙනුණු වාරානන්තයි. කවුරුත් දන්නේ නැති ඔයාගේ හිතේ තිබුණු ඒ රහස් තුවාල විශ්ව මාතාව දැක්කා. හැබැයි සුන්දරු ආත්මයනි, විශ්වය අද ඔයාට මේ දොරටුව විවෘත කරලා දෙන බලවත්ම පණිවිඩය තමයි ඔබ තනිවම හෙලපු කඳුළු කාලය දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි කියන එක. ඔබේ හිතට එන ඒ ලොකුම සැනසීම සහ සුවය, පවුලේ ප්‍රශ්න, මූල්‍යමය ප්‍රශ්න, මානසික පීඩනයන්, මේ හැම දෙයක්ම ඉදිරි දින කීපය ඇතුළත පුදුමාකාර විදිහට හුළඟේ වාෂ්ප වෙලා යනවා වගේ දැනෙන්න ගනීවි. සැබෑ ආදරය, පිරිසිදු කරුණාව දක්වන අලුත් අය ඔයාගේ ජීවිතයට සම්බන්ධ වේවි. විශ්ව මාතාවගේ සදාකාලික රැකවරණය දැන් ඔබ සමගයි. ඔයා දැන් තනියම නෙවෙයි. ඒ නිසා මගේ ආදරණීය දරුවා, මේ මොහොතේ ඉඳන් කිසිම දෙයකට බිය වෙන්න එපා. දැන් ඇස් පියාගෙන හදවතින්ම මේ වචන කියන්න. මගේ ජීවිතේට එන සැබෑ ආදරය සහ සැනසීම මම ආදරයෙන් බාර ගන්නවා. මගේ ජීවිතේට එන සැබෑ ආදරය සහ සැනසීම මම ආදරයෙන් බාර ගන්නවා. ඔබ තෝරාගත්තේ රන්වන් ආලෝකයේ විහිදෙන අංක 2 දොරටුව නම් මේ විවෘත වෙන්නේ ඔබේ මූල්‍යමය වාසනාවේ සහ සෞභාග්‍යයේ දොරටුවයි. සල්ලි ප්‍රශ්න නිසා, ගෙවන්න තියෙන ණයබර නිසා පහුගිය කාලේ ඔයා කොච්චරනම් නිින්දක් නැතුව දුක් වුණාද? ඔයාගේ දෑතට ආපු සල්ලි වතුර වගේ වියදම් වෙලා ගියේ ඔයාටත් හොරෙන් නේද? හැබැයි මේ මොහොතේ ඉඳන් විශ්වයේ මහා ධන ආකර්ෂණය ඔබ වෙතට හැරෙනවා. මේ දොරටුවෙන් එහාට අඩිය තියෙනකොටම මෙතෙක්කල් ඔයාගේ මූල්‍ය දියුණුවට හරස් වෙලා තිබුණු හැම බාධාවක්ම, හැම නැහැ කියන වචනයක්ම දුරු වෙලා යනවා. මින් නිද්‍රියට ඔයා අතගහන හැම දෙයකින්ම, කරන හැම කැපවීමකින්ම ඔයාට විශාල ප්‍රතිලාභ ලැබෙන්න පටන් ගන්නවා. ඔයා කොහෙත්ම බලාපොරොත්තු නොවුණු මාර්ගයකින් හදිසි මුදල් ලැබීමක්, රැකියාවේ උසස් වීමක් හෝ ඔබේ ව්‍යාපාරයේ අතිවිශාල ලාභයක් ඉදිරි දින 7 ඇතුළත ඔයාට ලැබෙන්න නියමිතයි. අලුත් ආදායම් මාර්ග, ඔයාටම හරියන ව්‍යාපාරික අවස්ථා ඔයාගේ ඇස් ඉස්සරහා විවෘත වේවි. මේ ලැබෙන ධනය ඔයාට විතරක් නෙමෙයි, මෙතෙක්කල් ඔයාත් එක්ක දුක් විඳපු ඔයාගේ ආදරණීයයන්ගේ ජීවිතත් ආලෝකමත් කරන්න පුළුවන් තරමේ ලොකු ආර්ථික නිදහසක්. විශ්වය ඔයාට මේ ධන නිධානය විවෘත කරන්නේ ඔයාගේ හදවතේ තියෙන පිරිසිදුකම නිසායි. ඒ නිසා කිසිම සැකයක් නැතුව මේ ලැබෙන අලුත් අවස්ථාවන් මගහැරගන්නේ නැතුව හදවතින්ම මේ වචන කියන්න. විශ්වයෙන් ගලා එන අසීමිත ධනය
මම විශ්වාසයෙන් යුතුව බාරගන්නවා. විශ්වයෙන් ගලා එන අසීමිත ධනය මම විශ්වාසයෙන් යුතුව බාරගන්නවා. ඔබ තෝරාගත්තේ තරුපිරුණු අංක 3 දොරටුව නම් මේක මහා බලවත් තේරීමක්. මේ දොරටුව සංකේතවත් කරන්නේ විශ්වීය ආරක්ෂාව සහ මඟ පෙන්වීමයි. පහුගිය කාලේ ඔයාට දැනුණා නේද ජීවිතයේ හරියට අතරමං වෙලා වගේ මොන දේ කළත් හරියන්නේ නැහැ. ඉස්සරහට යන්න පාරක් පේන්නේ නැහැ වගේ හැඟීමක් ඔයාට තිබුණා. සමහර වෙලාවට කවුරු විශ්වාස කරන්නද කොයි තීරණේ ගන්නද කියලා හිතාගන්න බැරුව ඔයා හුදගලා වුණා. හිතින් ගොඩක් වැටුණු අවස්ථා තිබුණා. හැබැයි විශ්ව මාතාව මේ දොරටුවෙන් ඔයාට පෙන්වන්නේ ඔයා ඒ අමාරුම කාලේ පහු කරගෙන එවිත් ඉවරයි කියන එකයි. ඒ වගේම ඔයා කවදාවත් තනි වෙලා හිටියේ නෑ. ඔබට ඊටා බලවත් නොපෙනෙන දේවදූත ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. ඔයාට එරෙහිව ආපු හැම නරක බලවේගයක්ම ඊර්ෂ්‍යාවන් සහ ඇස්වහ කටවහ දේවල් මේ වෙනකොටත් විශ්වය විසින් ඔයාගෙන් ඈත් කරලයි තියෙන්නේ. ඉදිරියේදී ඔයාට හරියටම යන්න ඕන පාර, ගන්න ඕන තීරණ ගැන විශ්වයෙන්ම පැහැදිලි ඉඟි ලැබෙන්න පටන් ගනීවි. ඒක සමහර විට හීනයකින්, එකපාරටම හිතට එන අදහසකින්, එහෙමත් නැත්නම් අහම්බෙන් ඇහෙන වචනයකින් වෙන්න පුළුවන්. ඔයාගේ ගමනට තිබුණු හැම බාධාවක්ම අයින් වෙලා ගිහින් කිසිම දෙයකට නොසැලෙන ලොකු ආත්ම ශක්තියක් ඔයාගේ හිතට ලැබේවි. ඔයා වටා ලොකු ආරක්ෂිත පවුරක් දැන් හැදිලා ඉවරයි. ඒ නිසා දැන් ඇස් පියාගෙන ලොකු හුස්මක් අරගෙන මේ වචන හදවතින්ම කියන්න. විශ්වයේ මඟ පෙන්වීම සහ අනන්ත වූ ආරක්ෂාව මම ආදරයෙන් බාරගන්නවා. විශ්වයේ මඟ පෙන්වීම සහ අනන්ත වූ ආරක්ෂාව මම ආදරයෙන් බාරගන්නවා. මගේ ආදරණීය දරුවා, අද මේ අద్භූත දොරටු තුනෙන් ඔබ තෝරාගත්තේ කුමන දොරටුව වුණත් ඒක කිසිසේත්ම අහම්බයක් නෙවෙයි. විශ්වය අද මේ මොහොතේ මේ වීඩියෝව ඔබ වෙතට ගෙනාවේම ඔබට මේ පණිවිඩය අත්‍යවශ්‍ය කරලා තිබුණු නිසායි. විශ්වයේ පිරිසිදු ආලෝකය අද ඉඳන් ඔබේ ජීවිතයේ අඳුරු තැන් ඒකාලෝක කරනවා ස්ථිරයි. මේ ලැබුණු මහා ආශිර්වාදය ඔබේම කරගන්න, වගේම විශ්වයත් එක්ක තියෙන මේ ආධ්‍යාත්මික බැඳීම තවත් ශක්තිමත් කරගන්න මේ වීඩියෝ එකට ඔබේ හදවතේ තියෙන කෘතවේදීත්වය විශ්ව මාතාවට ස්තුතියි කියලා පහලින් කමෙන්ට් කරලා සටහන් කරන්න. ඒ වගේම මේ වෙලාවේ හිතේ අමාරුවෙන් නොඑක් ප්‍රශ්නවලින් මිරිකිලා තනි වෙලා ඉන්න ඔබේ ආදරණීයන්ටත් මේ වීඩියෝව ෂෙයා කරන්න. ඔබේ එක ෂෙයා කිරීමක් සමහර විට තවත් කෙනෙක්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න, ඔවුන්ගේ හිතට ලොකු සැනසීමක් ගේන්න හේතු වේවි. අපේ මේ ආදරණීය පවුලට එකතු වෙන්න, විශ්වයේ තවත් මේ වගේ රහස් පණිවිඩ ඉදිරියටත් දැනගන්න විශ්ව පණිවිඩ channel එක අදම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඔබට කිසිදු බාධාවක් නැති නිදුක්, නිරෝගී, ධනවත් සහ සුවබර සතියක් වේවා. තෙරුවන් සරණයි. විශ්ව මාතාවගේ පිහිටයි.